මේ ආකාරයෙන් තමයි අද දවසේ පළමු ඉනිම සටහන් උනේ. මේ ශ්‍රී ලංකා ඉනිමේ විශේෂ අවස්ථා සාර්ථක ආරම්භයක් පැතුම් නිස්සංක සහ කමිල් මිෂාරගෙන් අර්ධශතක සබඳතාවක් ඔවුන් දෙදෙනා ගොඩනගා ගන්නට සමත් වුණා. පැතුම් නිස්සංක එල්ල කළ දැවන්ත 6 පහර මේ කමිල් මිෂාරගේ සුපුරුදු 6 පහර පැතුම්ගේ දැවියම පැයට කිලෝමීටර් 146ක වේගෙන් යව් පන්දුව ජොෆ්රා ආචර්ගේ අඩිල් රෂීඩ් එරෙහිව කුසල් මෙන්ඩිස් සාර්ථක ප්‍රතිකරණයක නිරත වුණා. විශේෂයෙන් මේ විකට් කලාපයේ දෙසින් සාර්ථකව ඔහුට එරෙහිව ප්‍රහාරය එල්ල කළා. මේ ජැමි ඕටන් විශිෂ්ට උඩ පන්දුවක් රැකගත්තා කමිල් මිෂාර පිටින් ඉවත් කරන්නට. කුසල් මෙන්ඩිස්ගේ ප්‍රතිකරණය සහ යෝන් ක්‍රීඩක පවන් රත්නායකගේ ආරම්භය ලකුණු 6කින් සටහන් වුණේ. නඩතුරුව ටොම් බැන්ටන් වෙතින් ගිලිහි ගිය උඩ පන්දුව. මේ කුසල් මෙන්ඩිස්ගේ දැවියම අඩිල් රෂීඩ් උඩ පන්දුව රැකගන්න. දසුන් ශානක වගකීම් විරහිත ප්‍රතිකරණය. අඩිල් රෂීඩ්ගේ 149 වන අන්තර්ජාතික කඩුල්ල. චරිත අසලන්ට තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණ ඔහුට අවස්ථා දෙකක් ලැබුණ ලකුණු 14 දී සහ ලකුණු 27 දී උඩ පන්දු දෙකක් ගිලිහි ගියා. ටොම් බැන්ටන් සහ ෆිල් සෝල්ට් අතින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200ක් කරා යන්නට ඉඩකඩ තිබුණා පැහැදිලිවම. නමුත් ලකුණු 189කින් නතර වෙන්නට සිදු වුණා. එකක් දසුන් ශානකගේ දැවියාම අනිත් කාරණේ ජොෆ්රා යන අද දිනේදී මේ විස්තර කථනය ගෙනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව ඔස්සේ සිදු කටයුතු අධීක්ෂණය කරමින් බණ්ඩුල සමන් වතුරේගම රැඳී සිටියා. ඒ වගේම නිශ්චිතකාරකෙක් ලෙස පාලි විජේසිංහ, ඒ වගේම විදුරංග ගුණසේකර සමග රැඳී සිටියා. තාක්ෂණික සහයෝගය සමදාම් පරිදි අපේ තාක්ෂණික ඉංජිනේරු සුරංගපදී. ඊළඟ තරගය එළඹෙන 3 වෙනිදා මේ පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතයි. ඒ තරගයත් ඔබට සිංහල විස්තර කථනයේ සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව ඔස්සේ ගෙනීමට සිළු කටයුතු සූදානම් කර තිබෙන්නේ. එසේනම් ඒ තරගයත් සමග හමු වීම බලාපොරොත්තු වෙන දැන් සමුගන්නවා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට මෙතෙක් වේලාවපත් සමග රැඳී සිටීමා අමිල ප්‍රනාන්දු ප්‍රාර්ථනීය සියලු දෙනාට සුවදායි රාත්‍රියක්.